මේ වගේ බ්‍රෂ් එකකින් ඇප්ලයි කරනකොට හරිම ලේසි. මේ අයි එකේ යට ඇප්ලයි කරන්න. හොඳ හයි කවරේජ් තියෙනවා. පේනවද දන්නේ නැහැ. කන්සීලර් කරපු නැති තැන් ටික මේ විදිහට ඇප්ලයි කරගන්න. කන්සීලර් කරපු ඒවා පොඩ්ඩක් බ්ලෙන්ඩ් වෙන විදිහට ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරගන්න. මේ විදිහට කන්සීලර් කරගත්ත ඒරියාස් ටික මම ලූස් පවුඩර් එකකින් හොඳට ෆිනිෂ් කරගන්නවා. මම හදන්නේ එක ෆික්ස් කරගන්න. බලන්නකො නැතුව ගියා. wow මෙහෙම තේ සුදු මේකප් එකකට කැමති නැති හින්දා හොඳට බ්‍රොන්සර් කරගන්නවා. නෝස් කට් එක සහ අයි බේස් එක කරගන්නවා මේ කලර් එකෙන්ම.